රටේ ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා සීඝ්‍ර ලෙස බඩු මිල වැඩිවීම තුළ. Hot and spicy අවුරුදු ෆන්. ක්‍රීමා කල්කමේ. ෆන් තමයි. ජනතාව බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේ Taman පත් කරගත්ත ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බඩු මිල ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියලා. විදුලි මිල දරා ගන්න බෑ. ආහාර පානවල මිල දරා ගන්නට බෑ. තෙල් මිල දරා ගන්න බෑ. ගෑස් මිල දරා ගන්නට බෑ. පොහොර ටික නැහැ. බරපතල පොහොර හිඟයක් තිබෙනවා. මේ තත්ත්වයන් තුළ රටේ ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. දැන් ජනාධිපතිවරයාගෙන් සහ රජෙන් අපි අහන්නට කැමතියි. මොකක්ද බඩු මිල ප්‍රශ්නයට ඔබ ලබා දෙන විසඳුම? පැහැදිලිව කියන්න. කළ යුතුව ඇත්තේ තෙල් මිල අඩු කිරීම, ගෑස් මිල අඩු කිරීම, භාණ්ඩ මිල අඩු කිරීම, පොහොරවල මිල අඩු කිරීම, ඖෂධවල මිල අඩු කිරීම. ඒක තමයි කෙරෙන්න ඕන දේ. නමුත් දසලක්ෂ සංඛ්‍යාත ජනතාව රවට්ටලා බලයට ආපු මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අද අපොහොසත් වෙලා තිබෙනවා බඩු මිල ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න. එපමණක් නොවේ. එක පැත්තකින් ජනතාව බලාපොරොත්තු වෙන භාණ්ඩවල මිල අඩු කිරීමේ කටයුත්ත ආණ්ඩුව කරන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් තමන්ගේ සෝචකීකරු ගෝලබාලය යොදවාගෙන ගල්ලංගුරු වංචාවක් නම් ඉතාමත්ම ශක්තිමත්ව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරනවා. දැන් මුලින් කිව්ව දේ තමයි ගල්ලංගුරු වල කිසිම ප්‍රශ්නයක් නැහැයි කියලා. දැන් කියනවා ඔව් අපි පිළිගන්නවා සමගි ජන බලවේගය කියපු ආකාරයට ගල්ලංගුරු නම් බාලයි. හැබැයි අක්‍රමිකතාවයක් වෙලා නැහැ. වංචාවක් සිද්ධ වෙලා නැහැයි කියන කාරණා. මම අහන්න කැමතියි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජෙන්. ඇයි ඔබ පුන පුනාම 24 පෑම රටට විහිළු සපය. පුංචි දරුවෝ වුණත් දන්නවා. අපේ රටට ගෙනාවේ ඔබගේ ආණ්ඩුව ඔබගේ රජය බාල ගල්ලංගුරු. පාසල් සිසුදූ දරුවන් දන්නවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් මෙගවට් 900ක් නිපදවන්නට තිබියදීත් ඊට වැඩිය අඩු ප්‍රමාණයක් නිපදවන්නේ බාල ගල්ලංගුරු වංචාව නිසා. අපි හිතනවා මේ රජය බාල ගල්ලංගුරු ව්‍යාපෘතියේ පාඩුව ජනතාවගෙන් අය කරගන්නවා. ඒක ඍජුවම නොවෙන්න පුළුවන්. නමුත් ගල්ලංගුරු විදුලි උත්පාදනය වෙනුවට ඉන්ධන විදුලි උත්පාදනය පාවිච්චි කිරීමම පිරිවැය වැඩිවීමක් සිද්ධ වෙනවා. අලාභය වැඩිවීමක් සිද්ධ වෙනවා. වියදම වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ මන්ද කියතොත් ඒකකයක් නිපදවන්නට යන මුදල ඉහළ මුදලක්. ජනාධිපතිවරයාගෙන් මේ අවස්ථාවේ මේ තීරණාත්මක අවස්ථාවේ මේ වැදගත් අවස්ථාවේ වැදගත් මොහොතේ අපේ රටේ ජනතාව අසීමිත සහකම්පනයකට පීඩනයකට ඒ වගේම දුකට කනගාටුවට ලක් වී සිටින මොහොතක ඒ අයගේ අසහනය තුනී කර දමන්නට වහාම බඩු මිල පහත හෙලන්න. ගෑස්, ඉන්ධන, බෙහෙත් හේත්, පොහොර ජන ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් වල මිල පහත දමන්නට වහා කටයුතු කරන්න.